ඉරගල තැන්න ඉරගල තැන්න ගුවන් විදුලි මාලා නාටකය හැබෑටේ වල්පිට මොහොට්ටි ආරච්චිලත් පැනපි ගමන් දියවර සභා කැඳවන්ට කැමති උනේ මොකද? උන්දේ දියවර රාජකාරි දන්නේ නැහැලිවද? අපේ රටේ විධානයේ මහත්තයන් කච්චේරියේ පිස්කල් මුලාදෑනි උත්තමයෙක්ගෙන් නෙව උපදෙස් ගත්තේ. එතකට අපි හෙට සභාවේදී තීන්දුවකට එනවා. ඒ වගේම අනිත් දෛතර ආයෙ පැමිණිලි කරනවා. මේ විදිහට සතිය ගෙවෙන්න කලින් සභා 3ක් ඇදවනවා. එහෙමනේ මේ රටේ විධානයේ මාමණ්ඩි අපිට කියවුවේ. එහෙම නේද මේ කියුවේ? මේ රටේ විධානයේ පිස්කල් මුලාදෑනි උපදෙස් අරගෙන ආරච්චිලව මොකක් හරි උගුලකට කොටු කරන්නයි මේ තමන්නේ. ආරච්චිලත් ලියන මහත්තයෙකුගෙන් උපදෙස් අරගෙන රටේ විධානයව උගුලකට කොටු කරන්නයි තමන්නේ. දෙන්නගෙන් කවුරු දින්නත් මං දිනුම් නෙවෙයි පෙරදුම්. දෙන්නම පෙරදිලා ওই විදියටම ඉන්න තත්ත්වයක් තමයි මට ගුණදායක. මොනවාද මේ වල්පිට ගොයියෝ ඔබ ඔච්චර කල්පනා කරන්නේ? නෑ මම කල්පනා කරේ සල්ලප්පු නැහැ. මේ සැලැස්මේ මුල් කොටස මේමම කරමු. අපේ රටේ විධානයේ මහත්තයන් කියපු විදියට. ඒක හරි. නුඹට අගදින් අපි පරිස්සම් වෙන්න වෙයි. විශේෂයෙන් මේ ගැටපවුරු වයසේ ඉන්න තමුන් නැහැ. පරිස්සම් වෙන්න ඕන. උඩවරා උන්න හේයි මායි නං වයස අගිස්සේ උන්දලා. තමුන් නැහැ කිරිසප්පියෝ ඉන්න කෙනා. ඒ මොකද වල්පිට ගොයියෝ? මොකුත් ආපත්‍යක් හේම තීනවද මේ පුරස්නේ? සල්ලප්පු ඇත්තෝ මේක නීති නඩු පුරස්නයක්. මහා උසාවියේ පිස්කල් මුලාදෑනි උන්නාන්සේ එන්නේ නඩු හාන්ට. බොරු සාක්කි දීලා එහා මෙහාවක් වුණොත් ජීවිතේම මහ උළු ගෙදර. ඒරොප්පේ මහරජුරුවෝ බොරුවට වසයි. ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ? මං කියන්නම් කරන්න ඕනේදී. අපේ මොනද බම්බුලා අල්ලලා තින අඩව් තනි තලේ ගජ මදයත් එක්කල ලොකුම කස්තිරම අල්ලව්වේ මොටා ගෙදර ළමයා.
පානේරුව ගහේ තිලා තියුණු වැල්මී වැලදිගේ උඩට නැගලා අහල තිබිච්චි පුවක් ගහට පැනපි. ගහ පුවක් ගහ මුන්දැත් එක්කම නැමුම් දීලා හේනේ අප්පු හිටප්පු ගජපතහ ගල් කන්දිය උඩට පාත් වුණා. මුන්ද කන්දිය උඩට පැනගත්ත පුවක් ගහ තෑරලා. කියනකොට ඇඟ සීතල වෙනවා. මටත් යන්න තියුණේ ගමන. හා එක පාරක් මතකද බොට මේ වලවේ ගම් මැජ්ජාවේ ඇතෙක් මුලිච්චි වෙලා දවස් ගානක් ඔත්පල වෙලා උන්නේ. ඇතෙක් මුලිච්චි වෙලා ඔත්පල වෙලා උන්නා. මුලිච්චි වෙච්චි ටිකට ඔත්පල වෙලා උන්නේ. ඇතා ගැහුවා නම් කොහමද හිටීද? හැබෑට මාමා මං හැබෑවටම බයයි අලියැත්තුන්ට. ඇයි මේ අලියැත්තුන්ට ඉතරද? උඹ හොල්මන් අවතාරවලටත් බයයි නෙවද සෑහෙන්න? හොල්මන් අවතාර කීනකොට මතක් වුණේ ඔයි අපි ගිය මීදුම් හේනාවේ අම්බුලුව මන්දියට උම්බෙන්ලු නෙවද? අර කටුපිල ගෙදර කට්ටඩියගේ ගේ තියෙන්නේ. ගෙදර තියෙන්නේ නෙවි තිවුලේ. කොයි කාලෙද උන්ද ඉඳලා තියෙන්නේ? රාජාදු රාජසිංහ රජුගේ කාලෙදින් නෙවද? හැබෑට මාමත් ඔයි කට්ටනිය ගැන අහලා තියෙනවද? මං අපේ වැඩිහිට්ටෝ ඔයි ගැන කියන කතා බොහෝමයක් අහලා තියෙනවා. ඔයි කට්ටඩි ගොයියා මං අහලා තියෙන ඉදියට බොහොම දැඩි গুপ্ত අදහස් තියෙන අත්නෝමතික කුලල් තද පුද්ගලයෙක්. තමුන් හරි කියලා හිතෙන දේ ඩිංගක්වත් වෙනස් නොකළ හිද්දලයෙක් තමා ඔයි කටුපිල ගෙදර කට්ටඩිරාල. එහෙම නැත්තම් නීලගුරා. රජ්ජුරුවන්ගේ රාජකාරීත් උන්ද කොරලා තියනවද හැබෑට දැලමිති රාලි? රජ්ජුරුවන්ගේ රාජකාරී කෙසේ වෙතත් දෙනියායේ හිටපු විජේසුන්දර මුදලිගේ වැඩ රාජකාරී කොරලා තියනවලු. ඒ වගේම රාජ්‍ය සභාවේ කවටය වෙච්චි අන්දරෙත් රාජාදි රාජසිංහ රජුරුවන්ගේ මේ කවටය වෙච්චි අන්දරෙත් ওই කාලේ බොන්ද හම්බ වෙන්න ඇවිදිලා තියනවලු. හැබැයිද කපල්ට කන් ඉගෙන ගන්නද? මොන කවට කන්ද? මොන්ද කවට කොමකටවත් කවටකම් කරන කෙනෙක් නෙවි. මහා හිද්දලයා. එක වංගියක් පනඹුරේ පැත්තේ හිටපු මහවිදාන කෙනෙකුට මුන්ද මහ භයානක ගුරුකොමක් කොල්ලා තියෙනවා. මේ ඒකෙන් පහු මේ මුලාදෑනි මහවිදාන කෙනා ගෙදර තමුන්ගේ අලියා පහර දීලා මියදුනා කියනවා. ඒ වාගේම මාමා උන්ද නාගයෙක් ඇති කොලා කියනව නෙවෙත. නාගයෙක් ඇති කොල්ලා නෙවෙයි. නාග පිල්ලු යවනවලු තමුන්ගේ හතුරන්ට. ඒ වාගේ පිල්ලියක් වැරදිලා නෙවෙද මාමා උන්දත් කම්මුතු උනා කීන්නේ? ඔව් ඒ සිද්ධිය උනා කීන්නේ රාජාදි රාජසිංහ රජුරුවෝ උන්දගෙම පුතෙක් වෙච්චි කන්නසාමි කුමාරයා අතින් මිය ගිය කාලෙදින් කියලා කියනවා. ඔයි කන්නසාමි තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ ඉදියට ලංකාවේ රජ වෙච්චි අන්තිම රජුරුවෝ උනේ. හප්පේ ඉතින්
ගුප්ත කතන්දර කියන්ට මුල පුරපු විඩේ උලමත් නද දෙන්න තිබා ගන්නවා. මයි හිතේ මොරගස් මූකලානේ වෙන්න. බල්ලොත් මුරනවා. හේවල් මූකලානේ ඉඳලා තොටිල ගස් කැරවුවොත් නරි හේනාව ඇවිදිලා ඇති බල්ලෝ පුරන්නේ. ඉතින් මාම රාජාධිරාජ සිංහ රජුරෝ මියදිච්චි වංගියේ රාජාධිරාජ සිංහ රජුරෝ මියදිච්චි කාලේ ඔය පිල්ලිමතලාවේ අධිකාරමගේ ගෝල විදාන්නේ කෙනෙක් ඇවිදිලා තිනවා කටුපිල්ල ගෙදර කට්ටඩිය හම්බෙන්න. අස්සය අපිටේලු ඇවිදිලා තින්නේ. ඇවිදින් ඔයි මේ රාජපාලන හේතුවකට තමයි ඔය පිල්ලිගුරුකම බාර දීලා තියෙන්නේ මුන්දට. පඬුරු පහ කුඩන් හැම සැරේට දීපු ගඩු දෙන්නවා. ඉතින් මේ වෙනත් ප්‍රභූවරයෙකුට පිල්ලියක් යවන්න තමයි මුන්ද මේ විධානයේ කෙනා මේ කටුපිල ගෙදර කට්ටඩියට බාර දීලා තියෙන්නේ. කතාවට කියනවනේ මුද්ද ගජපිල්ලිත් ඇරියයි කියලා. ගජපිල්ලි? ඒකී නැත් පිල්ලිද? ඔව්. අලියතුන් පවා පිල්ලිදියට ඇරලා තියෙන වෙයි කියනවා. අපි අද්දුටු දේවල් නෙවී මෙව්වා. අපි හාපු කතන්දර. ඒක දැනගනින්න. අපි දුටු දේවල් අද්දුටු දේවල් නන් නෙවී. ඉතින් බෙදමිතිරාලි ඉතින් මුද්ද දැන් මේ ඒ පිල්ලිය යවන්ටයි කල්පනාව අර පොරබූවරයට. මුද්ද තෝරගත්තු පිල්ලිය කියලා කියන්නේ කළු මොනර පිල්ලිය කියලා එකක්. මොකද්ද බං? ඒ කියන්නේ පියාඹලා යන්න හැකි මොනරෙක් වාගේ හතෙක්ලු. දුඹොත් වෙලාවකට මොනර වාගේ පක්ෂි හිසක් තියෙන මිනිහෙක් වාගේ ඒ පිල්ලිය දරුසනය වෙනවලු. හැබැයිට හානකොටත් බයි හිතනවා. ඉතින් මේ බලවේගේ මතුරලා නියමිත යමහෝරාවෙන් පිල්ලිය තමුන්ගේ හතුරා ගාවට පිටත්ති කොරලා ඇරලා තියෙනවා. කොහොම හරි මේ බලවේගේ පිටත්ති වෙලා ඒ ප්‍රභූවරයා ගාවට යනකොට ඒ පුද්ගලයා ස්වභාවිකව මියැදිලා තිබිලයි තියෙන්නේ. අපට සිරි ගඩේ දැන් මොකෝ වෙන්නේ? තමුන්ගේ ගොදුර නිකම්ම මියැදිලා නෙමේ. තමන් බිලිගන්ට කලින් ඉතින් එතකට වෙන්නේ පිල්ලිය බිලිගන්ට දෙයක් නැති නිසා ආයේ හැරිලා එනවා තමුන්ව යවාපු කට්ටඩියා හොයාගෙන. හැබැයිට ඉතින් බොලේ මෙතන වෙලා තිනවයි කියන්නේ කටුපිල්ල ගෙදර කට්ටඩියා තමුන් ගැන තියෙන අදිතස්සේරුවට තමා වෙනුවෙන් ආරස්සා ගිනි වැටක් දාගෙන ඉඳලා නැතිලු. මේ ගුරුකම් මං අනුමත කරන ඔජ වඩවන පරට්ටු කරන කෙනෙක් නෙවීම. මේක අතීත යට ගියාවේ කතන්දරයක්. ඒකයි කියන්නේ. හොඳ මාමා. ඉතින් ඒ හන්දා මේ හැරිලා ආපු බලවේගී ඒ කට්ටඩියව නිදි ඇඳේදීම බිලිගත්තයි කියලායි කියන්නේ. ඒබද අර බඩවැටියේ තියෙන මහ බඩවැටි මූකලානේ තියෙන ගෙදර පාළුවට ගියයි කියන්නේ.
විතරක් නෙවි ඔය ඉසව්වේ ඔය කියාපු කාලේ ගම්මණ්ඩියක් තිබිලා තියෙනව නෙවද? ඒ ගම්මණ්ඩියෙන් තාප්ප බිත්ති බැඳලා උළු හැවිල්ලලා තිබුණු ලොකුම ගේලු ඔය කට්ටඩියගේ ගේ. ඉතින් ඔය සිද්ධියෙන් පස්සෙන් පහු කට්ටඩියගේ ගෙදර විතරක් නෙවි ඔය ගම්මණ්ඩියම පාලු කරන බලවේගයක් රජකොරන්ට පටන් අරන් තියෙනවා. මිනිස්සු බය බිරාන්ත වෙලා අබිරහස් මරණවලට හේමත් ගොදුරු වෙලා තියෙනවලු. හැබැයිද ඒ කියන්නේ අර බලවේගයේ කට්ටඩියව බිලි අරන් නිකන් ඉඳලා නෑ. ඒ පැත්තේ හක්කලහම් කරනවා. හේමම ගමම පාළුවට ගොහිල්ලා. ඒ දියට තමයි ওই ගම්මණ්ඩිය මහ බඩවැටි මූකලාන්න බවට පත් උනේ. අප්පට සිරි මාමා මලයා මේ අපි අර මේ මහ බඩවැටි මූකලන් ගිය වංගියේ කැලේ කවුදෝ ඉන්නවා වාගේ දැනුණා නෙවද? මම ඇඟත් හීතල කරනවා. උන්ඩියා උඹ ඒ වග මතක් කර බය ගන්නට වනිවි. මං ඒකයි බොල්ලට කියෙව්වේ එහෙ යන්න එපාය කියලා. මං ටක්කෙටම ওই කතාවල ඇත්ත යුත්ත කියන්න දන්නේ නැහැ. නමුත් ඔය මහා බඩවැටි මූකලාන පාළුවට ගිය ගම්මණ්ඩියක් විත්තිය සත්තයි. ඒ වාගේම හේම පාළුවට යන්නත් හේතුවක් තියෙන්න ඕන නෙවද? කෝකටත් පරිස්සම් වෙන එක තමා හොඳ. අපේ ගොයියලා කරන යම් වැඩවලින් මේ හේතු භූත හොයන්ට බැරි අනියමාර්ථ විලම්බ ඇසි වෙන්නත් පුළුවනි. මලයා උඹ ඕන් ගොය ගල් දෙබොක්කාවෙන් ඔයි වේවැල් කූඩේ අල්ලහන් හොඳ. මං මේ පැත්තෙන් දියට බැහැලා දිය කලත්තන්න. ගල් දෙබොක්කේ කොටු වෙන මාළු කූඩෙට එක්කාසු කරගනි. කට උඩහට කරලා අල්ලහන්. වරාගසින්න කඳුරේ මේ ඉඩෝර කාලෙට තමයි නෙව මාළු අල්ලන්ට හැක්කි. වරුසාව යන්තන් තෙත්තියන් වෙනකොට මේකේ වතුර මෝය කටවාගේ මාළු තිබා බහින්නත් බැරුවා. පුලාදේ නාවත මම පිලත්තාව දොලදිගේ වටෙන් ආවේ. බොලා කියාපු වෙලාවට ආවේ නැද්දෝ කියලා හිත. අපි කියාපු වෙලාවටම මෙතන උඹ හිතෙව්වට. ඔබ කෝණයට එක්කාසු වෙන මාළු හලන්ට මේ කෝණේ අහක් කරගන්න එපා. කෝණේ කට උඩට හැරෙව්වම මං අත දාලා එක්කාසු කරගන්නවා. බලාගෙන හුංගෝ මගුරෝ ඉන්නවද කියලා බලාපන් අත දාන්න කලින්. ඔයම ඉන්න මං හුංගෝ මගුරෝ අඳුරන්නේ නැතුව උන්ඩියා අයියා. මම මේ කල්පනා කෙරෙව්වේ ආරච්චිල මහත්තයා දැක්කොත් මේ මාළුන්ටත් බදු මුඩ කපයිද කියලා. එව්වා කීන්න බෑ. අපි මඩුලන්ද පතහෙත් පොර සිද්ධියේ මාළු බාන එක නතර කෙරෙව්වේ ඒක නෙවද? තම්බිට මාමත් එනවා. මං සුනංගු මොකද බලන්ටද දන්නෙත්. උඹ සුනංගු බලන්ට නෙවි මොකෝ මේ
කලින් අල්ලලා තියාපු මාළු ගෙනියන්ට දෙවිනේ උඹ ආවේ මාළු අල්ලන්ට නෙව. අන්න මොගේ පිටිපස්සෙන් දැනපිතිරාල මාමත් එනවා. මං එහෙ ගියා. අපේ කොල්ලෝ ටික වරාගස් හින්ද කඳුරේ මාළු බානවා කියවම උන් දැත්තාවා. මට මේ අස පුහුල් ගෙඩියකුත් දුන්නා මේ උන්දගේ වැටේ තිබිලා. සුවදහාමිය නැතුව මට මේක උසගෙනත් යන්න බෑ. අපි මේ කතා වුණේ මාමා ආරච්චිරාල දැනගත්තොතින් හේම අද අපේ මේ මාළු සෝලියටත් බන්දක් පනෝනවා. කොයිකටත් කොරන දේ වැඩියේ කලබල නොකර කොරහල්ලා. කැහගන්න තිබා ගන්න එපා. හැබැයිද තම්මිට මලයා මේ අපේ රටේ විධානයේ මහත්තයන් ගමින් බැහැර ගොහිල්ලයි කියන්නේ. හේමයි දැනපිතිරාලා යන්නේ. උන්ද යනකොට හොරු යතුර ආරච්චිරාලටත් පවරලලු ගොහින් තියෙන්නේ. හැබැට ඒ තරම් පයුරු පාසානමක් උන්දල අතර තියේද දැන්? ඒක නෙව කියන්නේ. ඒ වගේම රටේ විඥානේ ගමේ නැති අන්න පනන්නේ දීවර සභාවත් කීප විදක්ම කැඳවලත්ලු. දේවර සභාවක් දේවර සභාව කීප විඩක්ම කැඳවල මේ රටේ විජානේ නැති ටික දොහට. ඕ මාමට ආරංචි නැද්ද? මට දැන් ඔව්ව ගැන බරක් නැහැ නේද? මං දියවර සභාවේ නැහැ නේද? මට කොහමද ආරංචි වෙන්නේ? ඉරදල තැන්න ඉරදල තැන්න ගුවන් විදුලි මාලා නාටකය